අදත් ඉතින් ඔන්න වෙනදා වගේම හරිම ආදරෙන් ඔයාලා හැමෝම එකතු කරගන්නවා මගේ මේ අලුත් වීඩියෝ එකට. ඉතින් ආයෙමත් මට හිතුණා ක්‍රිස්මස් එකට කලින් ක්‍රිස්මස් එක ගැන පොඩි වීඩියෝස් කිහිපයක් අරන් එන්න. මේත් අද ආරම්භ වෙන්න යන්නේ ඒ වගේ වීඩියෝ එකක්. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. නොවැම්බරය කියලා කියන්නේ ඉතින් හරිම ලස්සන මාසයක්. මොකද ඊළඟට එන්නේ ක්‍රිස්මස් එකනේ. හැමෝම ක්‍රිස්මස් එකට ලෑස්ති වෙන, සීතල තියෙන, වැස්ස තියෙන හරි ලස්සන කාලයක් තමයි ඉතින් මේ ඉස්සරහට එන්නේ. ඉතින් ඔන්න අපිට නම් දැන් සතියක වෙලාවෙ ඉඳලා මුළු දවස තිස්සේම වහිනවා. ඉතින් උදේට චුට්ටක් ඉර පායනවා. ඊට පස්සේ දවල් පටන් ගත්ත වෙලාවෙ ඉඳලා අහස මෙන්න මේ විදිහටයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් තද්දට කළු කරගෙන වහිනවා. ඉතින් මේ වැස්සත් එක්කලා එන පොඩි හීතලක් තියෙනවා. මට හිතෙන්නේ ඒ ළඟ එන නත්තල ඒ පිළිබඳව අපිට මතක් කරනවා කියලා මේ පොඩි හීතලත් එක්ක. ඉතින් මට ඒ වගේ මතක් වෙනවා ලංකාවේදී මේ කාලෙට අපේ ගෙවල් පැත්තට බොහෝම හුළඟ. හරිම හීතල හුළඟක් තමයි මේ නොවැම්බර් මාසෙට එන්නේ. නමුත් ඉතින් දෙසැම්බර් මාසය වෙනකොට ටිකක් රස්නේ වෙනවා. නොවැම්බර් මාසෙට ගොඩක් සීතලයි. ඉතින් මට මතක් වෙනවා ගෙදර ඉන්නකොට ගෙදර ඉස්සරහ සිමෙන්ති බංකෝ උඩ වාඩි වෙලා බොහෝ මේ එන හීතල හුළඟත් එක්ක කල්පනා කර කර ඔහේ කාලය ගත කරපු හැටි. ඉතින් එහෙනම් එන්න අදත් මාත් එක්ක එකතු වෙලා අපි පොඩි රවුමක් යන් කොහොමද මේ නත්තලට සූදානම කියලා බලන්න. ඔන්න මම දැන් විස්තර ටිකක් අරන් එන්න හදන්නේ අපේ අපාර්ට්මන්ට් එකේ තියෙන shopping mall එකේ නත්තල් ගහ හැදුණු හැටි. ඉතින් අපි මේ දවස් ටිකේ විඩින් විඩේ ගිහිල්ලා ඔන්න ඉතින් මේ නත්තල් ගහ හැදෙන හැටි බැලුවා. ඊට පස්සේ ඉතින් අවසානට ඊයේ මේ වැඩ ඔක්කොම ඉවර කරාට පස්සේ ආයෙමත් ගිහිල්ලා මේ නත්තල් ගහේ ලස්සන බැලුවා. ඔන්න ඉතින් මං ඔයාලට දැන් මේ පෙන්නන්න හදන්නේ අපේ නත්තල් ගහේ වැඩේ ඔක්කොම ටික ඉවර කරලා දැන් මෙතන shopping mall එකේ තව නත්තල් වලට එක එක shops දාලා ඉතින් ලස්සනට සරසලා තියෙනවා. ඉතින් නත්තල එනවා කියලා ඔන්න ආරම්භක සටහන ඒගොල්ලෝ තියලා තිබ්බා. ඉතින් මෙතන shops කිහිපයක්ම තිබුණා. ඔන්න ඒ අතරින් රයිලිට ඕනේ කිව්වා එයාගේ නම ගහලා. ඒ කියන්නේ එයාට තාම තේරෙන්නේ නැහැ. ඒ වුණාට මෙතන කට්ටිය ඇවිල්ලා මේ බෝතල් වල මේවා ගහනවා දැකලා එයාට ඕන වුණා ඒ විදිහට එකක් එයාටත් අරගන්න. ඉතින් මම ඒ විදිහට එකක් එයාට හදලා අරගෙන දුන්නා. මේ ඉතින් ඒකත් අරගෙන එහෙට මෙහෙට දුවනවා තමයි ඔයාලා දකින්නේ.
ඉතින් මෙතන තව එක විශේෂ ෂොප් එකක් තිබුණා. මෙතන තියෙනවා අපි චූටි කාලේ කාපු කෑම බීම. ඉතින් එතනින් රයිලිට මේ ඔය අතේ තියාගෙන කනවා වගේ එකක් ඕනි කිව්වා කෑන්ඩි එකක්. ඉතින් එයාට එකක් අරගෙන දුන්නා. ඉතින් මෙතන ගොඩක් ලස්සන ක්‍රිස්මස් ඩෙකෝ වර්ග ඒ වගේම ගිෆ්ට් එතකොට චොක්ලට්ස් ඒ වගේ ගොඩක් දේවල් තිබුණා. අපි ආස කරන දේවල් ක්‍රිස්මස් එකට විශේෂයෙන්ම අපි ගන්න කැමති දේවල්. ඉතින් අපි දැන් ඒව ටිකත් බලාගෙන ඉස්සරහට යමු. ඉතින් ගිය අවුරුද්දෙත් මේ වගේ ලස්සන ක්‍රිස්මස් ඩෙකෝස් තියෙන ලස්සන ෂොප්ස් කිහිපයක්ම තිබුණා. ඉතින් මේ අවුරුද්දෙත් තියෙනවා. මේවා බලන්න යන්න මං හරි මාසයි. ඒව සමහර ඒවා හිත නිවන භාවනාවක් වගේ. ඉතින් මායි රයිලිත් ගිහිල්ලා ඒ වගේ ලස්සන බැලුවා. ඉතින් මම මේ ලස්සන ගිෆ්ට් අයිටම්ස් එක්කලා කාලය ගත කරද්දී ඉතින් වීඩියෝස් කිහිපයකුත් ගත්තා. මං හිතනවා ඒවා බලන්න ඔයාලා කැමති වෙයි කියලා. මේවා හරිම ලස්සනයි. නත්තලත් එක්කලා ඒ හා බැඳුණු දේවල් තමයි ගොඩක් තියෙන්නේ. හරිම වර්ණවත්. ඉතින් පොඩි ළමයින් හරි ආසාවෙන් මේවා රස වින්දා. ඉතින් මට මෙහෙම ඇවිදිනකොට මගේ ජීවිතයේ ආසන්නතම ලස්සනම නත්තල් මතක කිහිපයක් මතක් වෙනවා. ඒ අතරින් කල්කටාවල මං අවුරුදු 6ක් ගත කරපු ඒ කාල සීමාව තුළ තිබුණු නත්තල් කිහිපයකුත් මට හොඳට මතකයි. ඒ වගේ අපි කරපු කියපු දේවල් විනෝද වුණු හැටි, නත්තල් පාටි එක දැම්ම හැටි, ඒ වගේම අලුත් මෙමරීස් එකතු කරපු හැටි. ඉතින් මේ හැම දේමත් එක්ක ජීවිතේ එක අවුරුදු වල එක විදිහට නත්තල අපිත් එක්කලා එකතු වෙනවා කියලායි මට හිතෙන්නේ. ඉතින් තවත් ලස්සන රසවත් මතක කිහිපයකින් ඔයාලව හමු වෙනකන් ඔයාලට ලස්සන සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා.